ආයිබෝන් මම අද කතා කරන්න ගෘහ ජීවිතයේදී සකසුරුවමට කියලා කරන මාරාන්තික වැරැද්දක් ගැන. ඒ වැරැද්ද තමයි සිංගල් යූස් ප්ලාස්ටික්ස්. එහෙමත් නැත්නම් එක්වරක් භාවිතා කරලා ඉවත් දමන්න තියෙන ප්ලාස්ටික් නැවත නැවත භාවිතා කිරීම. අපි ගොඩක් වෙලාවට කරන වැරැද්දක් තමයි අයිස්ක්‍රීම් වගේ දෙයක් ගෙදරට ගෙන ආවම ඒ කප් එකේ මාළු මස් වගේ දෙයක් දාලා ෆ්‍රිජ් එකේ තියෙන එක. ඒ වගේම අපි යම් යම් ආහාර ද්‍රව්‍ය අඩංගු සැෂේ පැකට්ස් ගෙදරට ගෙන ආවම ඒක එකපාරක් භාවිතා කරලා ඉවත දමන්නේ ඒ වෙනුවට අපි නැවත නැවත යම් යම් දේ කපඩා කිරීමට අපි ඒ සැෂේ පැකට් භාවිතා කරනවා. ගොඩක් වෙලාවට අපි දකින්න දෙයක් තමයි අපි සිංගල් යූස් ප්ලාස්ටික්ස් වලින් හදලා තියෙන වතුර බෝතලේ කීප සැරයක් පාවිච්චි කරනවා. අපි ගොඩක් වෙලාවට සුපර් මාකට් එකට කඩේට ගිහින් ගන්න ආහාර ඇසුරුම් 90%කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙන්නේ මම ඔයාලට කලින් කියපු සිංගල් යූස් ප්ලාස්ටික්ස් භාවිතා කරලා. උදාහරණ විදිහට මම අර කලිනුත් ඔයාලට කිව්ව අයිස්ක්‍රීම් කප් වගේ වාදන ආහාර ඇසුරුම් එතකොට සමහර ආහාර වියලි ආහාර ද්‍රව්‍ය කපඩා කරලා තියෙන සැෂේ පැකට්ස් වගේ දේවල් මේකට ඇතුළත්. පාන වර්ග සඳහා නිෂ්පාදනය කරලා තියෙන ස්ට්‍රෝ බටර්, shopping cover ඒ වගේම සමහර ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු පිගන් කෝප්ප වගේ වර්ගත් නිෂ්පාදනය කරලා තියෙන්නේ අපිට එක්වරක් භාවිතා කරලා ඉවත දැමීමට සුදුසු ආකාරයෙන්. දැන් අපි බලමු මේ සිංගල් යූස් ප්ලාස්ටික්ස් නැවත නැවත භාවිතා කිරීම එහෙමත් නැත්නම් දීර්ඝකාලීනව භාවිතා කිරීම අහිත කරවන්නේ ඇයි කියලා. පළවෙනි කාරණේ තමයි අදාළ ප්ලාස්ටික් වල අඩංගු රසායනික සංඝටක අපේ ආහාරය සමග මිශ්‍ර වෙන්න පුළුවන්. අපි කියනවා කෙමිකල් ලීචින් කියලා. විශේෂයෙන්ම අධික උණුසුම් ආහාර පාන වගේ දේවල් මේ සිංගල් යූස් ප්ලාස්ටික්ස් වල අපි දිගින් දිගටම කපඩා කිරීමේදී මේ සිදුවීම වෙන්න පුළුවන්. ඒ විදිහට ප්ලාස්ටික් වල අඩංගු රසායනික ද්‍රව්‍ය අපේ ශරීරයට එකතු වෙලා අපේ හෝමෝන පද්ධතියට විශාල බලපෑමක් කරන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි සිංගල් යූස් ප්ලාස්ටික් භාජන අපි දිගින් දිගටම ආහාර ද්‍රව්‍ය කපඩා කිරීමට භාවිතා කළොත් අදාළ ප්ලාස්ටික් භාජනය තුළ අපිට ඇසට නොපෙනෙන ශුද්ධ ප්‍රමාණයේ සීරීම් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ කුඩා ප්‍රමාණයේ සිදුරු තුළ බැක්ටීරියා වර්ධනය වෙලා අපිට අපි ගන්න ආහාර විෂ වීමට ඒක බලපාන්න පුළුවන්. ඒ වගේම යම් කාලයක් යනකොට මේ ප්ලාස්ටික් භාජනය දි รา පත් වෙන්න පටන් ගන්නවා. එතකොට ප්ලාස්ටික් භාජනයේ අඩංගු ශුද්ධ ප්ලාස්ටික් කොටස් කෙලින්ම අපේ ආහාරයට මිශ්‍ර වෙනවා. අපි කියනවා මේ මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියලා. මේ මයික්‍රෝ ප්ලාස්ටික්ස් අපේ බඩවැල් හරහා කෙලින්ම රුධිරයට එකතු වෙනවා. ඊට පස්සේ අක්මාව පෙනහළු වකුගඩු තුල තැම්පත් වෙලා අපේ DNA පද්ධතිය විකෘති කරලා භයානක පිළිකාකාරකයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ගෘහණියන් මේ වැඩි සැකසුරුවමට කියලා හිතලා කරන සිංගල් යූස් ප්ලාස්ටික් වර්ග නැවත භාවිතා කිරීම අද ඉඳලම නවත්තන්න. දැන් අපි බලමු ප්ලාස්ටික් වල අඩංගු වෙන්න පුළුවන් අහිතකර රසායනික වර්ග මොනවද කියලා. එකක් තමයි බයොස්පිනෝල් A. මේක අපේ හෝමෝන පද්ධතියට ඍජුවම බලපාන රසායනිකයක්. දෙවෙනි එක පැතලයිස්. මේකත් අපේ හෝමෝන පද්ධතියට බලපාන රසායනිකයක්. ඊට පස්සේ ස්ටයිරින් කියන සංඝටකය. මේ රසායනික සංඝටකය ප්ලාස්ටික් බඳුන් වල අධික උණුසුම් ආහාර පාන කපඩා කිරීමෙන් ආහාරය සමග මිශ්‍ර වෙන්න පුළුවන්. ඒ වගේම ඇන්ටිමනි කියන සංඝටකය. මේකත් අධික උණුසුම් ආහාර කපඩා කිරීමෙන් වගේම දිගු කාලයක් තිස්සේ ආහාර ප්ලාස්ටික් කන්ටේනර්ස් වල කපඩා කිරීම නිසා ආහාරයට මිශ්‍ර. ප්‍රධාන වශයෙන් මේ රසායනික හැරුණාම තවත් රසායනිකයන් රාශියක් ප්ලාස්ටික් තුල අන්තර්ගත වෙනවා. අපි ආහාර ද්‍රව්‍ය කපඩා කිරීමට මොනවද තෝරගත යුත්තේ? පළවෙනි කාරණාව තමයි සිංගල් යූස් ප්ලාස්ටික් බඳුන් කිසිසේත්ම තෝරගන්න එපා. විශේෂයෙන්ම දීර්ඝකාලීනව ආහාර කපඩා කිරීමට හෝ උණුසුම් ආහාර කපඩා කිරීමටත් කිසිසේත්ම මේ ප්ලාස්ටික් බඳුන් සුදුසු වෙන්නේ නැහැ. එහෙනම් අපි ආහාර ද්‍රව්‍ය කපඩා කිරීමට මොන වගේ භාජන තෝරගන්න ඕනේ කියලා ඊළඟට බලමු. ආහාර ද්‍රව්‍ය කපඩා කිරීම තමයි ලෝකයේ පිළිගත්තු හොඳම සුමට මතු පිටවල් තියෙන භාජන වර්ග දෙකයි. පළවෙනි එක තමයි SS. එහෙමත් නැත්නම් සුදියකට භාජන අපිට ආහාර කපඩා කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන්. දෙවන වර්ගය වීදුරු බඳුන්. ඉතින් අනිවාර්යයෙන් ඊළඟ අවස්ථාවේදී ඔය ආහාර කපඩා කරනවා නම් සුදු යකඩ හෝ වීදුරු බඳුනේ සඳහා භාවිතා කරනවා. කිසිසේත්ම සිංගල් යූස් ප්ලාස්ටික් බඳුනේ සඳහා භාවිතා කරලා ඔයාලට අනවශ්‍ය අවදානමක් ඇති කරගන්න එපා. ඉතින් මේ පුංචි වීඩියෝ මම දැන් මෙතනින් ඉවර කරනවා. තවත් මේ වගේ හරවත් කරුණු සරලව දැනගන්න ලයිට් වැලි channel එක එකතු වෙලා ඉන්න. බොහොමත් ස්තුතියි මානර්බර්ට්.